මම වැඩම කරාය මේ ස්ථානෙට පින්වත මම පැවසුවා මේ ආකාරයෙන්. අංගම්මන සුමන උඹේ අම්මට හුකද? පින්වත මම සාධාරණයි නේද ගත්ත උත්සාහය ඒ වෙලේ. ඒක තමයි. ඒ කියන්නේ මම එක දවසක් පන්සල මේ බණට වඩිනකොට මට ඇහෙනවා පින්වතනි ශබ්දයක්. සරස් බරස් සාර බරස් සස් පින්වතනි මම උඩ බැලුවා බිම බැලුවා පේන්ට නෑ මම වම බැලුවා දකුණ බැලුවා පේන්ට නෑ පින්වතුනි මම දෙවියන්ට කිව්වා මොකද්ද දන්නවද දෙවියනේ මේක මට පෙනියක් මේක මට පෙනියක් විනාඩි 11ක් යන්න ගියේ නෑ පින්වත අමු අමුවේ පේනවා අමු අමුවේ පේනවා අර කෙරෝලේ බීරුවකට හේතු වෙලා අවුරුදු 80ක් විතර වෙන උපාසකම්ම කෙනෙක් මෙරෙද්ද ආස්තරාට දාගෙන හුත්ත කසනවා මං කිව්වා මේ જાතියෙන් ලැබෙනා වූ හුතු කැසීමේ රෝගය වැඩියෙන් සම්පූර්ණයෙන් සාර්ථක වේවා කියලා. හා පින්වත්ට කියන්න දෙයක් තියෙනවද මට? හතරේ ගායිලින්ද ළඟ මං නානකොට සකුන්තලා වෛද්‍ය නාන්නට මේ සකුන්තලාගේ ගල් දෙක දකින්නකොට මේ මතනේ අක්කා නැට්ටුවයි මගේ ජොකා යට කාට කියන්නද මේ මම මහන වුණාට මගෙත් නකින්නවනේ පින්වත නේද මූසලයා කියනවා කැත්ත පාර්ස වාක්‍ය hello කියන්න